Hello guys, ඉතින් ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ මගේ channel එකට. ඉතින් අද අපි අරන් ඇවිල්ලා තිනවා ඊ පරණ anime series එක මතකයිනේ අපි basic කතා කළා anime කියන්නේ මොනවද anime සම්බන්ධ දේවල්. ඉතින් අද එකේ anime podcast series එකේ දෙවෙනි episode එක. ඉතින් අද ස්පෝර්ට් බාදිය ඇවිල්ලා ඉන්න අපේ විමුක්ති. ඉතින් මොකෝ වෙන්නේ? ඉන්න උලන්න නැහැ මේ දවස් ටිකේදී පොඩ්කාස්ට් එකම තමයි හිටියේ podcast scene එකම තමයි. ඔව් ඊට මම දැක්කා මේ අෂන් අයගේ channel එකෙන් අලුත් මිල්ලත් මේ playlist එකක් පටන් ගත්තා. අලුත් එකක් පටන් ගත්තා. ඔව් කට්ටිය කියන්න ඕනේ බලන්න කැමති නම් මිල්ලත් සම්බන්ධ මේ ඔයගොල්ලෝ ඉන්ට්‍රස්ට් නම් Lord of the Ring බලලා ඇතිනේ. ඉතින් ඒක ආසායට අෂන් අයගේ channel එකේ විමාගේ වෙනම playlist එකක් තියෙනවා. ගිහලා බලන්න. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපි එදා කතා කරපු මාතෘකාවට සමාන ඒ වගේම මුලින්ම මේ ඇනිමි බලන කට්ටියට මොකක්ද කරන්න තියෙන්නේ කියන එක. ඉතින් මේවා මොකද්ද අපි කතා කරන්නේ? අද අපි කතා කරන වෙලාව ඇත්තටම මේ බිගිනර් ලෙවල් එකේ අයට මොකද ඒ කියන්නේ ඇනිමේ වර්ල්ඩ් එකට දැන් අලුතෙන් එන කට්ටිය ඉන්නවනේ. එයාලට මොකද දැන් ගොඩක් අය ක්ලිප්ස් බලලා එන අය ඉන්නවනේ. මොනවා හරි shorts එහෙමනේ. හරි කොහේ මොනවා හරි සෝලෝ ලෙවල් ඉන්න ඊට පස්සේ නරුටෝ එකේ වෙන්න පුළුවන් අර එහෙම ක්ලිප්ස් බලලා ඇවිල්ලා මේක පටන් ගන්න අය ඉන්නවනේ. එයාලට සමහරට කෙලවෙන තැනක් තමයි මොකකින්ද පටන් ගන්න කියන්නේ. මොකද සමහර දේවල් වලින් පටන් ගත්තොත් ඒ කියන්නේ ඒක හුක් වෙන්න බැරි වෙන්න පුළුවන් ඇනිමේ වලට. ඒක නොවෙන්න තමයි අපි අද මේක කරන්න හැදුවේ. අපි බිගිනර් ලෙවල් ඇනිමේ ගැන සහ එතනින් එහාට මොකද තත්ත්වේ වගේ එකක් කතා කරන්න තමයි හදාවේ. ඔව් ඔව්. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ඇනිමේ වලටම අලුත් කට්ටිය ඉන්නවනේ ගොඩක් වෙලාවට කාටුන් බලලා ඇනිමේ බලන්න. අතන මේවා මම වුණත් එහෙම මුල් කාලේ බැලුවේ නැහැ. ඊට පස්සේ ඔය ඇනිමේ කියන එක ඔය යාළු බලන්න අරගෙන මාවත් පුරුදු කරලා ගත්තා. ඊට පස්සේ පටන් ගත්ත කියන්නේ ඉතින් ආයෙ නතර වීමක් නැහැ. ඔව් ඒක නිසා අතන ඔය පටන් ගන්නවා නම් අර හරියකින් පටන් ගන්න ඕනේ. මම ස්ටාර්ට් කළේ මේ Record of Ragnarok එකේ. ඉතින් පටන් ගත්ත කියන්නේ ඉතින් ආයෙ සෝරිම තමයි නවත්තන්න හම්බෙන්නේ නැහැ. Record of Ragnarok සුපිරි. යන්නේ යාගේ අර බලන්න ගන්නකොටම මේ කියන ඇනිමේ ගැන ආසාවක් ඇති වෙන කොහොමද යන්නේ කියන බරපතල කියන්නේ අර එන ඇඩ්වාන්ස් ඇනිමේ තියෙනවා. ස්ටෝරි ලයින් එක ගොඩාක් දිග නම්මනම් එන මාස්ටර්පීස් ලෙවල් තියෙනවා. ඒ වුණාට ඒවා ඇවිල්ලා ඇත්තටම මේ අලුතින් එන කෙනෙක්ට සෙට් වෙන්නේ නැහැ. ඔව්. මුලින්ම බලන්න ඕනේ මොනවද කියන එක තමයි අද මිත්‍ය පිට එක්ක කතා කරන්නේ. ඉතින් මචං මේ කොහොමද එන කට්ටිය ස්ටාර්ට් එක ගන්නව? ඒකට අපි කතා කරොත් දැන් මුලින්ම අපි දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි දැන් ඔය ඇනිමේ වලට අලුත් කය ගැන මේ කතා කරන්නේ. එතකොට නමුත් දැන් එයාලා ඇනිමේ වලට අලුත් වුණාට ගොඩක් දුරට මූවීස්, ටීවී සීරීස් වලට එයාලා අලුත් නෑනේ. ඇත්තම තමයි. එතකොට දැන් එයාලට අයිඩියා එකක් තියෙනවා. එයාලට තියෙන මොන වගේ ටේස්ට් එකක්ද කියලා. දැන් එයාලා කැමති මොනවටද? ඒ කියන්නේ මොන ත්‍රිලර්ස් වලටද, ක්‍රයිම්ස් වලටද, ඊට පස්සේ හොරර් ජොන්ර් එකකටද, ස්පෝර්ට්ස් වලට ඒ පැත්තටද. ඒ වගේ ෆිල්ම් වලට රෆ් අයිඩියා එකක් තියෙනවානේ. එතකොට මම කියන්නම් ඔය ජොන්ර් වලින් පැති තුනකට යන්න පුළුවන්. පැති තුනකට බිගිනර් ඇනිමේ තුනක් ගැන මම කියන්නම් මුලින්. පළවෙනි එක තමයි ඔයා කැමති නම් නිකන් ඇඩ්වෙන්චර් ටයිප් ටිකක් හොරර් ටච් එකක් තියෙන සහ ත්‍රිලර් ඒ වගේ ටයිප් එකට නිකන් අර නිකන් රාස් පරීක්ෂක වගේ සීන් එක ඩිටෙක්ටිව් වගේ සීන් එකක් අනේ ඒ ලෙවල් එකේ එකකට කැමති නම් ඔයා ටිකක් ඩාර්ක් සයිඩ් එකට ඔයා පටන් ගන්න ඕනේ එකක් තමයි ඩෙත් නෝට් කියන. එක සීසන් එකයි තියෙන්නේ. එපිසෝඩ් 37යි. ආයි පීක්. ඒක සුපිරි ඇනිමේ එකක්. ඒ කියන්නේ කියලා වැඩක් නැහැ ඒකට. මංග එකත් සුපිරි, ඇනිමේ එකත් සුපිරි. කියන්නේ මංග එක ඇත්තටම ඇනිමේට වඩා හොඳයි. ඒ කියන්නේ ඒක personal things. But ඒ කියන්නේ ඇනිමේ එකක් විදියට බිගිනර් කෙනෙක්ට මරු කියන්නේ ඇනිමේ වලට හුක් වෙන්න ඇනිමේ කියන්නේ මොකක්ද කියන එක දැනගන්න ඩෙත් නෝට් තමයි සුපිරිම. ඒ කියන්නේ මොකද ඒ කියන්නේ මම ඒක දන්නේ මම කියන්නේ දැන් ඔය අර මම අපි කල්ලු කිව්ව ඥාන කතා මල්ලි ඊට පස්සේ සූත්‍ර ගිටි වගේ ඒවා අපි නොදැන බලපු ඇනිමේනේ. අපි දැනගෙන ඇනිමේ කියලා බලන්න පටන් ගනිද්දී මම පටන් ගත්ත එක තමයි ඩෙත් නෝට්. ඒක නිසා තමයි මම දන්නේ සුපිරි කියලා. ඩෙත් නෝට් කියන්නේ සුපිරිම ඇනිමේ එකක්. ඒක කතා කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ කැරක්ටර්ස් ගත්තම කැරක්ටර් ඩෙප්ත් එක ගත්තාම ඊට පස්සේ අපි
අපිට කොච්චර ඒ පොලිටිකල් කෑල්ල ශෝෂල් කෑල්ල ගත්ත හමුණත් ඉගැන එප්සෝඩ් 37 ඇතුලේ මාර දෙයක් තියෙනවා. ඒක ඇත්තටම මම හිතන්නේ මේ තුනෙන් වෙනවා. කියන්නේ මංගා එකක් තියෙනවා, ඇනිමේ එකක් තියෙනවා, ලයිව් ඇක්ෂන් එකකුත් තියෙනවා. ලයිව් ඇක්ෂන් එකකුත් තියෙනවා. බලන්න ගන්නවා නම් ඇනිමේ එකෙන් බලන්න අරගෙන මංගා එක කැමති නම් මංගා එක බලලා ගොඩාක්ම කැමති නම් ලයිව් ඇක්ෂන් එක බලන්න පුළුවන්. ලයිව් ඇක්ෂන් එක බලන්න පුළුවන්. ඒක අන්තිමට බලන්නේ. ඔව් ඒක තමයි. මුලින්ම ඇනිමේ එක බලන්න. මුලින්ම ඇනිමේ එක බලන්න ඊට පස්සේ පුළුවන් නම් මංගා එක කියවන්න. මංගා කියන්නේ වෙනම ලෙවල් එකක්. අපි මංගා ගැන වෙනම සීරීස් එකක් කරන්න ඉතාලි ඉන්නවා. මංගා එක සාමාන්‍ය ඇත්තටම මංගා එකක් අලුතෙන්ම ගත්තා කියවන්න සෑහෙන්න අමාරුයි. මොකද ඒකේ තියෙන පිළිවෙල අර මේවා කියවන මේ පිළිවෙලක් තියෙනනේ මේ පැත්තට මේ පැත්තට ගිහලා මේ කියන්නේ අර නෝබල් නිකන් අපි නෝබල් කියන විදිහට නෙවෙයි කියව ගන්න තියෙන්නේ මේ මංගා කියන එක. මංගා කියන එක මාවල් DC ඒ වගේ කොමික්ස් නෙවෙයි කියන්නේ. නෑ. එහෙම ඒවා නෙවෙයි. පොඩ්ඩක් වෙනස්. ඒ විදිය වෙනස්. ඊට පස්සේ ඔයා කැමති නම් ස්පෝර්ට්ස් පැත්තට ස්පෝර්ට්ස් කියන ජොනර් එකට කැමති නම් ස්පෝර්ට්ස් කියන එකට ඊට පස්සේ ඔයා කැමති නම් නිකන් අර කැරක්ටර්ස් එක්ක හුක් වෙන්න කැරක්ටර්ස් කියන දේවල් එක්ක යන්න සහ ඒ වගේ අර ටිකක් අර ෆීල් ගුඩ් ටයිප් එකේ මේකට කැමති නම් ඔයා බලන්න ඕනේ පළවෙනි මේක තමයි හයිකියු කියන්නේ වොලිබෝල් ඇනිමේ. ඒක ටිකක් අර තියෙනවා මොනවද ඇනිමේ කියලා මේ ජදාලා කට්ටියට. ඔව් ඒක තමයි. ඒ කියන්නේ ඒක එන ෆීල් ගුඩ් සහ ඒක ටිකක් අර මේ අර නිකන් මහලුකු ඇක්ෂන් අර මේවද ගහමරා ගැනීම කොහොමත් නැහැ. ඒක තියෙන්නේ මේ සරලව මේ හයි ස්කූල් වොලිබෝල් ටීම් එක කතාවක් තමයි තියෙන්නේ. ඒකේ ඉන්නවා කැරක්ටර්ස් ටිකක්. ඒකේ මේන් කැරක්ටර් එකේ ඉන්නවා හිනාට කියලා පොඩි කොල්ලෙක්. ඒ කියන්නේ මිනිහා වොලිබෝල් ගහන්න ආවට මිනිහා එන්න මිටි. නමුත් මිනිහට ඕන ස්පයික් මේ ඒස් වෙන්න ප්‍රධාන ස්පයික වෙන්න නම් පොරට තියෙන ඇඩ්වාන්ටේජ් එක තමයි පොරට මේ උඩ පයින්න පුළුවන් කොට. එතකොට අන්න ඒකත් එක්ක මැනේජ් කරගෙන තමන්ගේ උස නැති එකට අරක මේව කරගෙන මැනේජ් කරගෙන ගහන විදිය තමයි ඔය මේක තමයි තියෙන්නේ. කියන්නේ අර ටිකක් අර ඩිටර්මිනේෂන් එක තමන්ගේ ඊට පස්සේ ටීම් එකත් එක්ක තියෙන ටීම් වර්ක් එක අනිත් ඒවත් එක්ක තියෙන ස්ට්‍රැටජික් ප්ලෑන් අර මේවත් එක්ක ඒ තියෙන මේක තමයි බලාගන්න පුළුවන්ගෙන. ඕකේ දැන් ප්‍රධානම දේ තමයි දැන් ඇනිමේ අපේ දැන් ඇනිමේ කියන එක ගත්තට පස්සේ දැන් හයිකියු වලදී අපිට ඔක හොඳට තේරෙනවා අපිට කවදාවත් නිකන් අර නෝමල් ෆිල්ම් එකක හෝ සීරීස් එක වගේ මේන් කැරක්ටර් ඉන්න ටීම් එක ගාගෙන ගිහිල්ලා කොහොම හරි චැම්පියන්ෂිප් එක ගන්න ඒ කතා නෑ. මගදී පැරදිලා නන්නත්තරලා යන්න පුළුවන් මේ ටූර්නමන්ට් එකෙන් බයින් එක. එහෙම අවස්ථා වෙනදන් තියෙනවා. ඒක නිසා මේක රියලිස්ටික්. ඒක නිසා يعني මේ සම්පූර්ණයෙන්ම නිකන් අරූ දිනනකම බලන් විතර නිකන් හાર્ඩ් බ්‍රේක් කරගන්නත් එපා. මේක ඇත්තටම රියල් ලයිෆ් සිනාරියෝස් ඔව් රියල් ලයිෆ් සිනාරියෝස් තියෙන්නේ. මේක නිකන් ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්. දැන් අපි ගත්තම දැන් අපේ ජීවිතේ පේන කැරක්ටර් එක අපිනේ. අපි යන හැම තැනම දිනන්නේ නැහැනේ. අපි කැමතියි දිනන්න. හැමදාම දිනන්නේ නැහැ. අවස්ථා එනවා. ඔව් එහෙම කරන්න බෑනේ. එතකොට ඒ නිසා අර ඒ වගේ රියල් ලයිෆ් සිනාරියෝ නිකන් අර රියල් ලයිෆ් ආට කැරක්ටර්ස් එක හුක් වෙලා එහෙම බලන්න ඕනේ අනිත් එකක් නා හයිකියු බලන්න පටන් ගන්න එක තමයි ඔයාලට තියෙන හොඳම ඔප්ෂන් එක. මම දකින විදිහට. හොඳයි. ස්පෝර්ට් සම්බන්ධ ඊට පස්සේ එකක් තමයි. ඔව් ඒ පැත්තෙන් ඒක තමයි. ඊට පස්සේ ඔයාලා කැමති ඇක්ෂන් ඊට පස්සේ ඔයාලා කැමති නම් ඇනිමේෂන් වලට පීක් ඇනිමේෂන් වලට Demon Slayer අන්න බෙස්ට්. Demon Slayer තමයි බෙස්ට්ම බිගිනින් ඇනිමේ එක ඔයාලා බලන් තියෙන. ඒ කියන්නේ මහා ලොකු පට්ට ලොකු ස්ටෝරි ලයින් එකක් නැහැ. පට්ට ලොකු ස්ටෝරියක් පට්ට ලොකු ප්ලොට් එකක් එහෙම නැහැ. නමුත් ඔයාලට ඇනිමේ එකකට හුක් වෙන්න තියෙන හැමදේම එකේ තියෙනවා. ඇනිමේෂන් එකේ කැරක්ටර්ස් සුපි කැරක්ටර්ස් එක හුක් වෙන්න පුළුවන්. කැරක්ටර්ස් එක ෆැමිලියර් වෙන්න පුළුවන්. ඒකේ මාර ලස්සනට. කැරක්ටර් බිල්ඩ් අප් එකක් හොඳයි. කියන්නේ මුලින් එන කැරක්ටර් බිල්ඩ් අප් එකත් ඇත්තටම මේක හොඳයි. මේ ඒකේ වෙලා තියෙන්නේ අර මේ කැරක්ටර් බිල්ඩ් අප් එක අපිට ලොකුවට මේ වෙන්නේ නැත්තේ අර ටයිම් ස්කිප්ස් තියෙනවා ටිකක් සහ මේ ඒ වගේ දේවල් තියෙනවා. නමුත් අර සෙනිට්සු වගේ කැරක්ටර් ඩෙප්ත් එකක් තියෙනවා මාර ලොකු පළවෙනි එක අන්තිම එක ඇතුළට පස්සේ ට්‍රේන් වෙනවා. ඒකෙත් මෙහෙම ඔව් එකක් තියෙනවා. ඒක දැන් මම ඒ කියන්නේ මේ ඇනිමේ එක නම් තාම ඇවිල්ලා ඉවර නැහැ. ඇනිමේ එකේ අන්තිමට ආවේ මේ ඉන්ෆිනිටි කාසල් ආක් එකේ මූවි එක. දැන් අනිත් ඊළඟ ඒකේ 2 එක එනවා ලබන අවුරුද්දේ මම දන්න විදියට. ඊට පස්සේ ඒකෙත් මංගක ඉවරයි. මම කියුවා මංගේ දැන් දැනට මංගේ කම්ප්ලීට්.
ඔව් මගේ කම්ප්ලීට් මගේ ඉවරයි ඒක මං කියෙව්වා මම ඇත්තටම දන්නවා දැන් ඉස්සරහ මූවි දෙකේ වෙන්නේ මොකද්ද කියලා මං කියලා බලනවා මොකද ඒක ආසයි බලන්නේ දැනගත්ත අවුලක් නැක බලන්න පුළුවන් ලස්සනයි මේ දැන් අර අසලක් ඒ ගුණත් ඒ ඇනිමේෂන් මරු IMAX එකේ බැලුවා අපි ඒ කියන්නේ සුපිරි ඒක කියලා වැඩක් නැහැ ඉතින් ඔය තුන තමයි ඇත්තටම මම රෙකමන්ඩ් කරන්නේ බිගිනර්ස්ලා විදියට ඇනිමේ වලට බුක් වෙන්න ආස නම් ඇනිමේ ෆැන්ඩම් මේකට කමියුනිටි එන්න ආස නම් පළවෙනිම තුන විදියට ওই තුන බලලාට ආවොත් ඔයාලට සෑහෙන්න මේකකට යන්න පුළුවන් ඩෙප්ත් එකට යන්න පුළුවන් මේකේ මේ ඊට පස්සේ අපි කතා කරමු පටන් ගන්න හොඳ හැටි මොනවද කියලා පස්සේ ඊට පස්සේ අපි බැලුවොත් දැන් අර මම කිව්වේ පටන් ගන්න හොඳ නැති වගේ ඇනිමේ මොනවද කියලා ගත්තොත් බිග් 3 වලින් පටන් ඒක බිග් 3 වලින් පටන් ගන්න එපා පළවෙනිම දේ Naruto One Piece Bleach වලින් පටන් ගන්න එපා මොකද කතාව මාර දිගයි ඒ කියන්නේ ඔයාලට ඒක බලලා ඉවර කරන්න බෑ ඉවර වෙන්නේ නැහැ කොච්චර බැලුවා බලලා ඉවර කරන්න බෑ මොකද ඔයාලට තව ඇනිමේ එකට යන්න විදියකුත් නැහැ ඒක බලලා ඉවර කරන්න නැතුව ඒක නිසා අර ඒ වගේ එකකින් පටන් ගන්න එපා ටිකක් අර පොඩි එකෙන් පටන් ගන්න සහ තව ටිකක් අර කම්ප්ලිකේටඩ් ඒ වගේ පටන් ගන්නත් එපා දැන් උදාහරණයක් විදියට මොන්ස්ටර් වගේ එකකින් පටන් ගන්න එපා වින්ලන්ඩ් සාගා වගේ එකකින් පටන් ගන්න එපා ඒ දෙකම මාස්ටර්පීසස් ඒ කියන්නේ ඒ දෙකම සුපිරිම ඇනිමේ එක මම බලලා තියෙන හොඳට ඇනිමේ টොප් 5 වල තියෙන දෙයක් තමයි මොන්ස්ටර් සහ වින්ලන්ඩ් සාගා කියන්නේ නමුත් ඒකෙන් ඔයාලා පටන් ගත්තොත් ඔයාලා බලන්නේ නැහැ ඒක ඒ කියන්නේ මම දන්න එක මොකද ඒක ස්ලෝ පේස් මේ හයිප් එකයි මේක තේරෙන්නේ නැති නිසා ඔව් ඒ කියන්නේ ඒකේ ඩිලිවරි එක හෙන ස්ලෝ පේසින් හෙන ස්ලෝ ඒකට ඒක අල්ලගෙන යන්න පුළුවන් ඇත්තටම ඇනිමේ කියන දන්න මිනිස්සෙක් විතරයි ඔව් ඇනිමේ ඔව් ඒ වගේම මම රෙකමන්ඩ් කරන්නේ මේ Attack on Titan වලින් පටන් ගන්න කියලා. මොකද නිකන් Attack on Titan වලින් පටන් ගත්තොත් ඔයාලට වෙන කේස් එක වෙන්නේ ඔයාලට ඊට වඩා හොඳ ඇනිමේක් හොයාගන්න නෑ බලන්න ඊට පස්සේ. එහෙම සීන් එකක්. ඔයගෙත් පොඩ්ඩක් අර පොලිටිකල් පැත්තයි පොඩ්ඩක් අර මේ ඔව් ඒක ටිකක් යනවනේ. ඒක සෑහෙන ඩීප් ඇනිමේ එකක් Attack on Titan නෑ. Attack on Titan ගැන අපිට ඕන නම් වෙනම ප්‍රෝග්‍රෑම් එකක් ගන්න පුළුවන්. කතා කරලා මේ ඒකේ පොලිටිකල් පැත්ත සහ ඒ කියන්නේ සයිකොලොජිකල් පැත්ත ගැන කතා කරා. ඒ කියන්නේ ඒක මාර ඒ කියන්නේ ඒක කොහොමද නම්බර් 1 මගේ නම් කොහොමද ඒ Attack on Titan තමයි. ඊට පස්සේ ෆුල් මෙටල් ඇල්කෙමිස්ට් එකෙන් පටන් ගන්නත් එපා. ඒක මම කියන්නේ හොඳම ඇනිමේ වලින් පටන් ගන්න එපා. ඔයාලා හොඳ අර වගේ නෝමල් අපිට දැන් මම කියන්නේ ඩෙත් නෝට් කියන හොඳ නැති එකක් කියලා නෙවෙයි. නමුත් ඩෙත් නෝට් කියන්නේ සුපිරි ඩෙත් නෝට් වල වෙලා තියෙන ඩෙත් නෝට් වල මේ ප්‍රමාණය අඩුයි 37යි සහ ළඟ ඒ කියන්නේ පේසින් කියන මාර්ලා තියෙන්නේ NXP දේවල් වෙනවා ඉක්මනට එපිසෝඩ් එකකදී ගොඩක් දේවල් වෙනවා ඒක නිසා අර මේක තියාගන්න ලේසි මොමන්ටම් එක අර වගේ එක මොමන්ටම් එක තියාගන්න මාරු ටිකක් අල්ලගෙන ඉන්න ඕනේ මේ බලලා ඉවර කරනකම් මේ මොන්ස්ටර් වගේ එකක් වින්ලන්ඩ් සාගා වගේ එකක් ගත්තම වන් පන්ච් මෑන් එකේ පොඩ්ඩක් ඩෙලිවරි එක මේ ස්ලෝ නැත්තම් ඉතින් සුපිරි ඔව් වන් පන්ච් මෑන් උනේ ඉතින් ඔය අන්තිම සීසන් කෙලෝපු එකනේ නැත්තම් ඉතින් වන් පන්ච් මෑන් සෑහෙන හොඳයි බෙස්ට් ඒක හොඳයි තව චේන්සෝ මෑන් එක හොඳයි නේ ඔව් චේන්සෝ මෑන් එක හොඳයි ඒ කියන්නේ ඔයාලා අන්න ඒක තමයි අර මුල් ටික බලලා ඉවර වෙලා ඔයාලා බලන්න පටන් ගන්න වින්ලන්ඩ් සාගා මොන්ස්ටර් ඇටැක් ඔන් ටයිටන් ෆ්‍රීරන් අනිවාර්යෙන් බලන්න කවුරුත් ඒ කියන්නේ ඒක මුලින් බලන්න එපා ඒක අන්තිම හරිය බලන්න තියාගන්න ෆ්‍රීරන් කියන්නේ මාර ලස්සන ඇනිමේ එකක් එතකොට විමුක්ති මොනවද කියන්නේ දැන් මේ ටික තමයි අපි කිව්වේ බලන්න එපා කියලා. මේ කියන්නේ මේ මුලින්ම පටන් ගන්න එපා. එපා කියන්නේ එහෙම නෙමෙයි අර ඔයගොල්ලන්ගේ අර ස්ටාර්ට්අප් එකක් විදියට ඒක සෙට් වෙන්නේ නැති බොහෝ දුර. ඔව් නෑ ඇත්තටම සෙට් වෙන්නේ නැහැ දැන් ඔයා හිතන්නේ වන් පීස් වගේ බලන්න ගත්තොත් බලන්නේ නැහැ ඇත්තටම. අර දිගයි කියන්නේ ඒක පටන් ගන්න තැන ඉඳන් අර පටන් මේ වුණාම අර ලයිව් ඇක්ෂන් එකකින් බලන කෙනෙක්ට ඒකේ ඉච්චර එකක් තේරෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ලයිව් ඇක්ෂන් එක බලලා ඔයගොල්ලෝ ඇනිමේ එකට ආවොත් මේ ඔයගොල්ලෝ ඇනිමේ එකේ කියන්නේ ලයිව් ඇක්ෂන් එකේ බලපු ඒවෙන් අර එපිසෝඩ් 100ක් ගිහිල්ලවත් සමහරට මේ භාගයක් ගන්න තියෙන්නේ. ඔව් අනිත් තාම යනවනේ ඉතින් තාම ඉවර නැහැනේ. තාම ඉවර නෑ. වන් පීස්. ඔව් ඒ කියන්නේ ඒ ඇනිමේ කියන්නේ ඇනිමේ බලනවත් ගොඩක් මේ පටන් ගන්න හැවි දෙන සීරීස් එකක් තමයි වන් පීස් කියන්නේ. එච්චර ඔව් ඒක එච්චරටම දිගයි. හැබැයි ඉතින් හයිප් අදටත් හයිප් ඔව් අදටත් හයිප් ඒක මරු වන් පීස් කන්ටෙන්ට් අපි මේ තාම මේක. ඔව් වන් පීස් කියන්නේ ආයි මොකද දැන් වන් පීස් අම්මා වන් පීස් සුපිරි ඔව් වන් පීස් සුපිරි මම මාර කැමති වන් පීස් වලට ඒ කියන්නේ ඒකේ කතාව මරු ලස්සනයි
ඒකේ කැරක්ටර්ස් වලත් අර මාර මේ එකක් තියෙනවා කියන්නේ මේ කැරක්ටර් එක මේ දේවල් වලට අර එයාගේ අර එකක් තියෙනවනේ මොනවාද අර ලෙවල් අප් වෙන්නේ ඔව් ගියස් අප් වෙන එකක් තියෙනවා ගියර්ස් අප් වෙන එකේ මම හිතන්නේ අර එකක් හොඳටම හයිප් වෙච්ච එකක් ආව අන්තිමට ආවේ අර මේ 50 ගිය එක 50 එක 50 එක මාර්කට් ට්‍රෙන්ඩින් ගියා ඔව් ඒක සෑහෙන ට්‍රෙන්ඩින් ගියා ඒක පවර් සිස්ටම් එක එහෙමත් පරු ඩෙවල් ෆෘට් තියෙනවා හාකි තියෙනවා එහෙම සෙට් එකක් තියෙනවා ඊට පස්සේ ඊට පස්සේ තව පවර් සිස්ටම් නම් ගොඩක් හොඳම මට හිතෙන්නේ හන්ටෙක් සන්ට් එකේ හන්ට එකේ පවර් සිස්ටම් එක තියෙනවා නෙන් කියලා ඒක තමයි මම දකින විදියට ටිකක් අර හොඳටම එක්ස්ප්ලেইন කරලා තියෙන සහ ඒ කියන්නේ ඒක ඒ පවර් සිස්ටම් එක මරු මාර ලස්සනයි මම මාර ආසයි ඊට පස්සේ මේකත් නරුටෝගෙත් හොඳයි චක්‍ර පවර් සිස්ටම් එක ඊට පස්සේ අරුගේ කාගේද බ්ලීච් ලගේ ශිකයි බංකායි එක ඒ ටික ඒ ටික ඒ කියන්නේ පවර් සිස්ටම් නම් ගත්තම කොහොමද ඔය හැම එකෙම මගේ මාර ලස්සනට මේව කරලා තියෙනවා ඩ්‍රොප් කරලා ඒකයි අපි තව එපිසෝඩ් එකක් ගෙන්න ඉන්නවා අපි ඒක තාම ඔයගොල්ලෝ බලදී සෝලෝ ලෙවලින් එකත් එක්ක මේ ළඟදී තව යන එකක් ආවා මේ මොකද්ද Tomb Raider King කියලා එකක්. Tomb Raider King එක මේවයි තාම එක එපිසෝඩ් එකයි ආවේ මා යුක්ති තාම එපිසෝඩ් 1 විතරයි බලලා තියෙන්නේ. ඔව් එපිසෝඩ් 1 එකේ ඉන්නේ මේ මම ඒක ඒ කියන්නේ පොඩ්ඩක් පස්සට දාමු කියලා කිව්වේ ඒක තව දෙක තුනක් තව පස්සේ හොඳයි කියලා මට හිතෙනවා. ඔව්. තත්ත්වය මොකද කියලා පළවෙනි එක දැනට නිකන් අවුලක් නෑ වගේ. පළවෙනි එක අවුලක් නෑ වගේ. කොපිරයිට් කේස් එකක් තමයි තියෙන අපි ඒක බලලා කියන්න මොන වගේ දෙයක් සීන් එකක් වෙන්නේ. ඔව්. ඒක තමයි. ඒක අලුත්ම ඇනිමේ එකක් නිසා අර බලන්න කැමති අය ඉන්නවනම් ඒ කියන්නේ ස්ටාර්ට්අප් එකේ ඉඳන් බලන්න යන්න කැමති නම් බලන්න. Tomb Raider King තමයි. ඒ කියන්නේ ඔයාලට එතකොට මේ අප් ටු ඩේට් බලන්න පුළුවන් හින්දා ඔයාලට. අපිට බලන්න පුළුවන් මෙහෙම නැත්තම් ඉතින් කෙලිම සෝලෝ ලෙවල් යන්නත් පුළුවන් ඒක මරු. ඔව් සෝලෝ ලෙවලින් බලන්න ඕනි ඉතින්. ඒක බලන්න අපරාධේ. ඒකතර උන් කිව්වා වගේ ෆයිටිං වලට කැමති අයට ඇක්ෂන්ස් වලට කැමති අයට සුපර්ම ඇනිමේ එකක්. ඔව් ඇත්ත. මේ ඊට පස්සේ තවත් කියන්න ඔයාලට කොයි වෙලාවක හරි ඔයාලා ක්‍රොස් වුණොත් ප්‍රොමිස් නෙවර්ලෑන්ඩ් කියන මේක එක්ක මේ ඇනිමේ එකත් එක්ක එන්න පුළුවන් කොයි වෙලාවක හරි සමහරවිට ඔයාලට කොහෙන් හරි සජෙස්ට් වෙලා හරි කොහොම හරි එන්න පුළුවන් මම කියන්නේ ප්‍රොමිස් පුළුවන් ඔයා ප්‍රොමිස් නෙවර්ලෑන්ඩ් එකේ සීසන් 2යි ඇවිල්ලා තියෙන දැනට ප්‍රොමිස් නෙවර්ලෑන්ඩ් සීසන් 1 බලන්න අවුලක් නැහැ 1 බලලා අතාරින්න කියලා මම කියන්නේ 2 බලන්න එපා ඒ කියන්නේ මගේ ඇත්තටම ඒ කියන්නේ 1 2 බලලා පට්ට ඩිසපොයින්ට් වුණා සහ ඒ කියන්නේ මට ඇත්තටම එපා වුණා 1 සීසන් 1 පීක් ඒ කියන්නේ ඒක නිකන් අර ඇත්තටම ඒ කියන්නේ මම මේකකට ඒ කියන්නේ අර අතිශෝක්තියකින් කියනවා නෙවෙයි ඒක නිකන් අර සීසන් 1 එක නිකන් ඇත්තටම ඇටැක් ඔන් ටයිටන් ලෙවල් එකට තිබ්බ සීසන් 1 2 එක නිකන් අර වන් පන්ච් මෑන් අන්තිම සීසන් එක වගේ අන්තිම කාලම දැම්මා. ඔව් ඊට ඔව් චෝකම වෙලා ඒ කියන්නේ ඒකට හේතුව වුණේ මේ සීසන් 1 එක මංගෙක ෆලෝ කරා සීසන් 2 එක මංගෙක ෆලෝ කරේ නැහැ. මම මංගෙක කිව්වා මංගෙක සුපිරි. මංගෙක one of the best. මං කියපු හොඳම එකක් තමයි ප්‍රොමිස් නෙවර්ලෑන්ඩ් කියන්නේ මංගෙක. මංගෙක මාර ලස්සනයි මංගෙකේ විදියට ඇනිමේෂන් එකක් ඇනිමේ එකක් ආව නම් පට්ට. ඒ කියන්නේ මම මේ සිරාවටම තාම බලන් ඉන්න එක රීබූට් එකක් එයි කියලා මංගෙකට කිව්වේ. තාම නැහැ. ඕක තමයි මේ ඇනිවල ගොඩක් වෙලාවට තියෙන සීන් එක මංගාගෙන් පිට ගියාම ගොඩක් වෙලාවට අවුල් යන තත්ත්වයක් තියෙනවා. කෙලවනවා. කෙලවෙනවා. ඒ මංගෙන් පිට ගියා. මොකද ඉතින් මංගෙකේනේ ඇත්තටම එතන ක්‍රියේටර් ඉන්නේ. ඔව් දැන් මේ දවස්වල අපි මේ අෂන්නලගේ channel එකෙන් දකිනවා මේ House of Dragon එකේ පොතට පිට කතාවට පිට දේවල් ඇඩ් කරලා වෙලා තියෙන දේ. ඉතින් අන්න ඒ වගේ ඔය මේ ඔරිජිනල් ලියලා තියෙන එකෙන් පිට ස්ක්‍රිප්ට් එක ගියාම ඕනම දෙයකට වෙන්න පුළුවන් හානියක් තමයි ඕක. ඇනිවලට ලොකෝටම අවුල් වෙනවා. ඔව් අනික දැන් කොහොමත් ප්‍රොපගැන්ඩාස්ත් එක්ක අමාරුයි. ඔව් දැන් කට්ටිය අප්ඩේට් දැන් හැමෝම මොන දේ බලලා තමයි එන්නේ. ඔව් ප්‍රොපගැන්ඩාස්ත් එක්ක අමාරුයි කියන්නේ දැන් ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි දැන් මම අර අපි බයිස්කෝප් මේ channel එකේ කරේ දැන් මිඩල් එර්ත් කෙන එක. දැන් අපි Lord of the Rings trilogy එක ගත්තට පස්සේ ඒක 2001 2002 කාලේ එන්නේ. ඔව් ඒක ඇත්තටම දැන් ඒ පීටර් ජැක්සන් එක කරද්දී දැන් මම කියන්නේ ආයේ කවදාවත් පීටර් ජැක්සන්ටවත් ඒ වගේ ෆිල්ම් තුනක් කරන්න බෑ. කවදාවත් බෑ. ඒ කියන්නේ ඒ තුන තමයි greatest for trilogy එක සහ ඔස්කාර්ස් 1000ක්. ඒ ෆිල්ම් තුනේ විතර. ඒ කියන්නේ ඒක කරන්න මවුතු තුනක් වගේ ඒගොල්ලෝ.
ඔව් ඒ කියන්නේ ඒක බෑ කරන්න ආයේ කවදාවත් කරන්න බෑ සහ ඒ කියන්නේ මොකද ඒ කියන්නේ ඒක කරන්න බැරි වෙන හේතුව දැන් තියෙන ප්‍රොපගැන්ඩාස් දැන් තියෙන පොලිටිකල් එක්ක ඒ වගේ ෆිල්ම් තුනක් ගහන්න බෑ දැන් ඒ කියන්නේ මම රේසිස් කතාවක් කියනනේ නමුත් අපි ලෝඩ් ඔෆ් රින්ග්ස් මේ උතුර ගත්තට පස්සේ බ්ලැක් පීපල් නැහැ බ්ලැක් පීපල් ඒ මාර නිකන් අර අනවශ්‍ය විදියට දාලා නැහැ කොතනකවත් ඔව් ඉන්නවා ඒ කියන්නේ මේ විදිහට දාන්න ඔව් ඉන්න ඔව් ඕන නැති විදියට දාලා නැහැ උදාහරණයක් සරල උදාහරණයක් විදියට ඔය ෆිල්ම් තුනේම එක තැනකවත් ගෑනු දෙන්නේ බුණ්ඩ බුණ කතා කරන්න මේකක් නැහැ ෂොට් එකක් නැහැ අන්න ඒක කොතනකවත් නැහැ ඒ කියන්නේ අර ඒ ලෙවල් එකට තිබ්බ මේ සිනමා කියන ඉන්ඩස්ට්‍රි එක ඒ කියන්නේ දැන් ඒ ලෙවල් එකට තිබ්බා ඒ කියන්නේ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට දුන්නා නම් ඇති ඒ කියන්නේ අනවශ්‍ය විදියට නිකන් බලෙන් ඔප්පවන්න ඕනේ නැහැ කිසිම දෙයක් ඒ ගොඩක් කියවට වෙලා තියෙන්නේ ඒක ගොඩක් අර හොඳ නිර්මාණ වීවෙන්න තියෙන හේතුව ඒක ඔය ෆෙමිනිසම් සීන් එකත් ලොකුවට නෑ ඒ වුණාට මේ හරියට කියන්නේ පළවෙනි ෆිල්ම් තුනේ එක තැනක එක හරියට දීලා දිනා කියන්නේ ෆෙමිනිසම් කියලා මේ වෙන්නේ නැහැ කියන ඔය කියන කාලේ ඔය අපි වචන දන්නෙත් නෑ අර මේ මොකද්ද මේකද කියන්නේ මේ කිසි මිනිස්සෙක්ට මාව මරන්න බෑ කියලා ඊට පස්සේ මෙයා මේක ගලවලා ඔව් අනේ ඒකනේ දැන් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් ඒ කියන්නේ අනේක තමයි ඒක අවශ්‍ය දේ අවශ්‍ය තැනට දීලා තියෙනවා ටෝල් ඒක ඇත්තටම කියන්නේ ඒක ඇත්තටම ෆිල්ම් එකේ විතරක් නෙවෙයි ඒක ඇත්තටම ටෝකින් ලියපු එක පොතේ තියෙනවා ඒක ඒ විදිහටම සහ ඒ කියන්නේ ඒක ඔච්චර සරල විදිහට නෙවෙයි තියෙන්නේ ඇත්තටම අර ප්‍රොපසි එක තියෙන්නේ මෑන් no man can kill me වගේ සීන් එකක් තියෙන්නේ එතෙන්දී ඇත්තටම අර යාතින් මැරෙන්නේ යා ගෑණිය කිල්ලම නෙවෙයි ඔයිට කලින් පිපින් ඇවිල්ලා යාගේ අර සෝඩ් එකක් තියෙනවා ස්පෙෂල් සෝඩ් එකක් ඒකෙන් ඇන්නට පස්සේ අර එක මේක මේ අදාළ ආම එක නැති වෙනවා ඊට පස්සේ යන්නට පස්සේ තමයි මැරෙන්නේ එතකොට ප්‍රොපසි එක විදිහට තමයි මැරෙන්නේ මිනිහෙක් අතින් නෙවෙයි මැරෙන්නේ ඩුවෝ මේ කියන්නේ හොබිට් කෙනෙක් සහ ගෑනු කෙනෙක් අතර ඒ වගේ සීන් එකක් එතන තියෙන්නේ නමුත් ඒ කියන්නේ ඒ වගේ ලස්සන කැලේ තියෙනවා ඉතින් මේක ඒ වගේ තමයි ලෝඩ් ඔෆ් බලෙන් ඔක්කොම කියන ඕන දෙයක් එහෙම කැරක්ටර්ස් වලින් පවර්ෆුල් කෙනෙක් තමයි මෙයා ගලද්‍රිය කවුද ගැලරිය ලෝ දෙයක් නැහැ නේ මට සිරි ගැලරිය පට්ටම කැරක්ටර් එකක් සරුමානු සරන්ඩ කවුද සෞරම් ඔව් ඒ කියන්නේ ඒ මයාර්ලා වුණත් පොඩ්ඩක් හිතනවා ගැලරියල් එක්ක මේව කරන්න කියලා අන්නේ ඒ එහෙම දුන්නට අර ඒක ෆෙමිනිසම් කියන මේවකින් අපිට එන්නේ නැහැ ඔව් ඒක අර ෆෝස්ට් නෑ ඒ එන ඔතෙන්ටික් ඒවා ඩෝනේ හරිම විදිහට දීලා තියෙනවා ටොයින් එන්න ඇනිමේ වලුණත් එහෙමයි ඕක තමයි මංගගෙන් පිට ගියපුවම කෙලවෙන්නේ ඒක විනාසයි ඕ මේ දුර්ගෙන් නොනෑනේ කාසල්ලීනියා එකේ ඊට පස්සේ ආපු දෙකම පොඩ්ඩක් අවුල් ගියා අර මේ LGBTQ සීන් එකක් හොඳටම ගියා අනවශ්‍ය විදිහට ගියා නැත්තම් මට නම් පර්ෆෙක්ට් මේ ඔව් ඔව් ඇත්තද රිචර්ඩ් බල්මවුන්ගේ මේ ස්ටෝරි එක කියන්නේ ඒක ඒ විදිහට ගියා නම් හරි එයාට අර ඇනිමි තමයි ඇනිමි විදිහට ගත්තත් අරක අනවශ්‍ය දෙයක් ඉතින් අනවශ්‍ය දෙයක් මේක කරන්න නැතුව ඒක ටූ මච් ගියා එපිසෝඩ් ගොඩක ගියා ඔව් එකයි එකක ගිහිල්ලා ඉවරනා නම් මොන්න මොකක් හරි මේක කරන්න පුළුවන් බාර ඒක ගියා ටූ මච් වැඩි කාසල්ලිනියාගේ මොනවද තිබ්බේ නැහැ නේ හොඳට ෆ්ලෝ වුණා ඒක ඒකත් බෙස්ට් ඇනිමි එකක් ඔන්න ඔය මේ ඇක්ෂන්ස් මේවට කැමති කට්ටිය ඉන්නවා නම් ඒකේ සීසන් 4යි කිසි අවුලක් නැහැ බලන්න පුළුවන් ඊට පස්සේ ආපු දෙක ගෙනා මම රෙකමන්ඩ් කරන්නේ නැහැ අනේ වගේ තමයි අර වගේ කේස් එකක් මේක කරලා බලන්න අරක පර්ෆෙක්ට් සීසන් 4යි දෙන්නේ වැඩි ස්පොයිල් කරන්න නැතුව කෙටින් කිව්වොත් ඩ්‍රැකියුලාගේ ස්ටෝරි එක දෙන්නේ ඩ්‍රැකියුලාගේ පුතා ඇලුකාඩ් ඉන්නවා ඒ දෙන්නත් එක්ක ඒ කියන්නේ යන බේස් ස්ටෝරි කියන්නේ ගොඩක් දේවල් තියෙනවා ගොඩක් ෆයිල්ස් තියෙනවා ගොඩක් කට්ටි ඉන්නවා ඔව් කැරක්ටර්ස් මරු කැරක්ටර්ස් තියෙනවා මාර ඉමෝෂනල් උපරිම සමහර කෙනෙක් සුපරිම ඇනිමේ එක ඉතින් නුත් අපි තුමුකෝ දැන් පොර පැත්තටම බර ඒවට මොකද්ද හොඳම කියන්නේ බේසික් හොර කට්ටියට සහ දැනට බලලා තියෙන නෝමල් ඕල් රවුන්ඩ් කට්ටියට හොර සයිඩ් එකේ හොර සයිඩ් එකට ඒ කියන්නේ තියෙනවා මට නම් මතක නැහැ හොඳ ටිකක් තියෙනවා ඒ වනේ ඒක වෙලා තියෙන අර ඒ වගේ දේවල් අර මම මුලින්ම බලන්න රෙකමන්ඩ් කරන්න බෑ ටිකක් අර අරයි ඔය මේ තියෙන මම කියන්නේ ඩෙත් නෝට් වලින් පටන් ගන්න එක තමයි හොඳම වැඩේ හොර වුණා ටිකක් අර හොර ටච් එක තියෙන ඉඳන් හොර ඊට පස්සේ දැන් ගත්තම එතකොට මේක මොකද්ද මේ ජුජුත්සු කයිසන් එක
ජුජුත්සු කයිසන් එක අවුලක් නෑ. ජුජුත්සු කයිසන් එක මේ ඒක අවුලක් නෑ ෆස්ට් එක විදිහට බලන්න පටන් First ගත්ත එක හේතුව අවුලක් ඒක ටිකක් අර ඩීමන් ස්ලේයර් එක අපිට මේව කර පාහන්න වගේ පුළුවන් මොකද ඒකෙත් ඇනිමේෂන් හොඳයි. ඒකේ ඇනිමේෂන් පාට ජුජුත්සු කයිසන් එකේ ඇනිමේෂන් හොඳයි සහ ජුජුත්සු කයිසන් එකේ කැරක්ටර්ස් එක හුක් වෙන්නත් පුළුවන්. දැන් ගෝජෝ එහෙම පට්ට අරගෙන ගෝජෝ එහෙම සෑහෙන වයිඩ්ලි පොපියුලර් කැරක්ටර් එකක් නේ. වර්ල්ඩ් වයිඩ් ගත්තත් ගෝජෝ වගේ කැරක්ටර් එකක්. ඒක ඇත්තටම ඒක මේ ගෝජෝ සහ සුකුණ කියන දෙන්න දන්නව ගොඩක් කට්ටිය. ඒකේ මේන් කැරක්ටර් එකට මේ ප්‍රොටගොනිස්ට් අතර ප්‍රොටගොනිස්ට් ඉන්නේ ඉටඩොරිනේ. ඔව් ඉටඩොරික දන්නේ නැහැ ගොඩක් කට්ටිය ඇත්තටම. ගෝජෝ සුකුණයි තමයි දන්නේ මේකේ. ජුජුත්සු කයිසන් එක ඇත්තට පස්සේ. දැන් සාමාන්‍යයෙන් අර එහෙම වෙන අවස්ථා සයිටියක් අර අඩුයිනේ කතාවක් ගත්තට පස්සේ දැන් නරුටෝගේ නමේම තියෙනවානේ. දැන් වන් පීස් ගත්තත් අපිට ලෝකිතා මතක් වෙන්නේ. ඊට පස්සේ බීච් ගත්තත් ඉචිගෝ මතක් වෙන්නේ. ඊට පස්සේ මොනවද මයි හීරෝ ඇකඩමිය ගත්තොත් ඩෙගු මතක් වෙන්නේ. එහෙම තියෙනවානේ. අර වගේ දැන් ඉටඩොරි අතරම මතක් වෙන්නේ නැහැ ජුජුත්සු කයිසන් ගෝ. ජුජුත්සු කයිසන් ගෝ මතක් වෙන්නේ ගෝජෝ. ගෝජෝයි සුකුණයි. සගුණ ඔව් ඒ කියන්නේ ඒ වගේ තැනක එක තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඒ අර කැරක්ටර් එක හදාගත්ත විදිහ එක සහ ඒ කැරක්ටර්ස් දෙකේ ෆයිට් එක ඒ කියන්නේ මංගකේ තිබ්බේ එක මම මංගක කිව්වා. මේ මංගකේ තිබිච්ච මේකත් එක්ක. ඊට පස්සේ කොහොමද දැන් ඔය මම කියන්නේ බිගිනර් ලෙවල් ටික පොඩ්ඩක් පහු කරගෙන ඉද්දි ඊට පස්සේ ඔයාලට ඇටැක් ඔන් ටයිටන් බලන්න ගන්න. ඇටැක් ඔන් ටයිටන් එකේ තියෙන්නේ සාමාන්‍ය එපිසෝඩ් 89ක් 90ක් වගේ එහෙම ගානක් තියෙන්නේ. ඒක නම් ඉතින් අර කියලා වැඩක් නැහැ. කියන්නේ ඒක අර ඇත්තටම මිනිස්සෙක් බලලා තියෙන්න ඕන එකක් තමයි ඇටැක් ඔන් ටයිටන් කියන්නේ. වෙන වයිබ් එකක් තියෙනවා. ඔව් ඒ කියන්නේ ඒක තේරුම් ගන්න සහ තේරුම් අරගෙන බලන එක සහ කියන්නේ ඒකට වෙලාව ඩෙඩිකේට් කරන එකේ කිසිම පාඩුවක් නැහැ මම කියන්නේ. ඔව් ඒක රස විඳින්න පුළුවන්. ඔව් ඒ කියන්නේ ඒක රස විඳිය යුතුයි. මිනිස්සෙක් වුණා මේක අම්මෝ ඒක කියලා වැඩක් නැහැ. ඇත්තටම ඉතින් මොකද දැන් අපි මෙච්චරලා අපි කට්ටියටම කතා මේ රෙකමන්ඩ් කළානේ. ඉතින් දැන් අපි ඇනිමල් බලන ගෑනු ළමයිත් ඉන්නවනේ. එතකොට රොමැන්ටික් පැත්තට බර සාමාන්‍යයෙන් ඇනිමල් මොනවද ඒගොල්ලෝ පටන් ගන්න වගේ යනවා. මම කියන්නේ ගෑනු ළමයින් නම් සාමාන්‍යයෙන් ෆ්‍රීරන් වගේ බලන්න පුළුවන් නම් මරු. මොකද? ඒක ෆ්‍රීරන් ෆ්‍රීරන් එක බලන්න. මොකද ඒකත් දැන් කියන්නේ සීසන් දෙකක් වගේ මොනවද ඉතින් ආවා. දැන් අනිත් තුන්වෙනි එකේ එපිසෝඩ් කීපයක් ඇවිල්ලා දැන් යන ගමන් තියෙන්නේ. ඔන්ගෝයින් ඇනිමේ එක. ෆ්‍රීරන් මරු. ඊට පස්සේ අපි දැන් කියන්නේ ගර්ල්ස්ලට ඇත්තටම මම ලොකුවටම රෙකමන්ඩ් කරන්නේ මේ ගිබ්ලි මූවිස් ටික. ගිබ්ලි මූවිස් ටික පොන්යෝ ඊට පස්සේ ස්පිරිටඩ් වේ ඊට පස්සේ තව තියෙන්නේ අරියටි කියලා එකක් තියෙනවා. තව තියෙනවා මූවින් කාසල් වගේ නමක් තියෙනවා. මූවින් කාසල් හරි මොකක් හරි තියෙනවා. එහෙම නමක් තියෙන එක. ඔහොම ගිබ්ලි මූවිස් සෑහෙන්න තියෙනවා ගොඩක්. ඒ කියන්නේ ඒවා සෑහෙන්න මරු. ඔය දැන් ස්පිරිටඩ් වේම ඇත්තටම ඔය එහෙන සම්මාන ගොඩක් කැමති නාගත්ත මේ ඇනිමේ මූවි එකක් ස්පිරිටඩ් වේ කියන්නේ. ඊට පස්සේ ගත්තට පස්සේ දැන් අර එන ෂෝකාන්ද කියන්නේ දුක වගේ වයිබ් එකක් ගන්න ඕන නම් ඉතින් ග්‍රේව් ඔෆ් ද ෆයර්ෆ්ලයිස් තමයි. ග්‍රේව් ඔෆ් ද ෆයර්ෆ්ලයිස් එක මම එකපාරයි බලලා තියෙන්නේ. මම ඇත්තටම ආයි පාරක් බලන්නේ නැහැ ඒක. මොකද ඒක බැලුවොත් ඇඬෙනවා. පට්ටම ඉමෝෂනල්. ඒ කියන්නේ too much emotional එක. ඒක අඬන්න තු ඉන්න බෑ ඒක බලන්න. එහෙම සීන් එකක් තියෙනවා. එතකොට ඒ වගේ ගිබ්ලි පැත්තට යන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ ගර්ල්ස් වලට ප්‍රධාන වශයෙන්. ඒක මරු. ඒ කියන්නේ එයාට වයිබ් එකත් එක්ක යන්න පුළුවන් සෑහෙන්න. නැත්තම් මෙහෙමයි. නැත්තම් තව තියෙනවා ඉතින් ඔය ඇසසෙන් ක්ලාස්රූම් කියලා එකක් තියෙනවා. ඇසෙන් ක්ලාස්රූම් ඊට පස්සේ ඒ වගේ තව දෙක තුනක් තියෙනවා. ක්ලාස්රූම් ඔෆ් එලිට්ස් ඒ වගේ අන්න ඒ වගේ අර හයි ස්කූල් ටයිප් හයි ස්කූල් ටයිප් එක කැමති නේ. හයි ස්කූල් ටයිප් ටික ඒ ටික තියෙනවා. ඒ ටික තමයි ඇත්තට මේ ටික මේ ගන්න පුළුවන් නම් හොඳයි. ඒතකොට දැන් ඔය සයිකොලොජි පැත්තට බර
ඒවට කොහොමද යන්නේ අර ෂොලොක් හෝම්ස් Psychology. ඒවා නිකන් එහෙම ඒක කියවල තියෙන කට්ටියට ඒ වගේ ඇනිමේ සයිකොලොජි පැත් ඒ කියන්නේ සයිකොලොජි පැත්තෙන් ගත්තට පස්සේ මම බලලා තියෙන හොඳම එකක් තමයි මොන්ස්ටර් කියන්නේ. මොන්ස්ටර් මම කිව්ව පළවෙනිට බලන්න එපා කියලා. මොන්ස්ටර් ඊට පස්සේ ප්ලූටෝ එක හොඳයි. ප්ලූටෝ එකත් මොන්ස්ටර් එකේ ක්‍රියේටර් එකමයි. ප්ලූටෝ එක මරු. ඊට පස්සේ ස්ටේන්ස් ගේට් ඒ කියන්නේ සයිෆයි වලට කැමති නම් ස්ටේන් ගේට්ස් තමයි පීක්ම. හොඳ මේක සයිෆයි වල ගත්තට පස්සේ ස්ටේන්ස් ගේට් ඊට පස්සේ කෝඩ් ගියාස් අනිවාර්යෙන් බලන්න කෝඩ් ගියාස් මම මාරාසම මේක කෝඩ් ගියාස් ඒ ටික තමයි ඒ ටික තමයි ඇත්තටම හොඳම ලෙවල් එකේ තියෙන ඊට පස්සේ ඩොරෝරෝ අනිවාර්යෙන් බලන්න මේක ඩොරෝරෝ මේ ඩොරෝරෝ කියන්නේ මිනි සීරීස් එකක් මේ එපිසෝඩ් 24යි තියෙන්නේ ඒක මොන ඒ කියන්නේ ඒක මට මට පහුවෙලා අහුවෙච්ච එකක් ඒක මම කාලෙකින් බලපු මාර සුපිරිම එකක් මාර ලස්සන ඊට පස්සේ මේ දැන් අපි දැන් ඔය ඇවිල්ලා අපි තාගලේ පරණ ඇනිමේ සහ ට්‍රෙන්ඩින් ඇනිමේ ඔවත් එක්ක අපි මුලින් බලන්න හොඳ මොනවාද මුලින් බලන්න කැමති හොඳ නැත්තේ කියන්නේ රෙකමන්ඩ් කරන්නේ නැත්තේ මේ මොනවාද කියලානේ ඒකට ඊට පස්සේ අපි දන්න දැන් Netflix එකනොත් ආයි දැන් අලුතෙන් ඇනිමේ ගහගෙන යනවා අලුත් ඒවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අර තිබ්බේවත් අරගෙන මේව කරනවා. ඒගොල්ලෝ අලුතෙන්ම මේව කරන්න ක්‍රියේට් කරන්න ඇති ටොම් රේඩ් එකේ වෙනම සෙට් එකක් ඒගොල්ලෝ ගහන්න ගත්තා. ඒකට ටර්මිනේටර් ගැහුවා. ටර්මිනේටර් ගැහුවා. ඒකට ඩෙවල් මී ක්‍රයි එකේ දණ්ඩ දානුත් තිබ්බනේ. ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ අරගෙන පෙන්නන්නේ මම හිතන්නේ. ඔව් දණ්ඩ දාගෙන ගත්ත තිබ්බා මම මතක ඉතින් Netflix එකේ. ඔව් ඒක ආවා. ඒකට තව ඩෙවල් මී ක්‍රයි එකේ ගේම් එක ගහපු කට්ටිය දන්නවා. සීසන් 2ක් ආවා. සීසන් 3 එන්න තියෙනවා. ගේම් එක ගහපු කට්ටිය අනිවාර්යෙන් බලන්න කමෙන්ට් කරනවා. මේ Netflix එකේ තව Black Clover තිබ්බා. Black Clover තිබ්බා. Tokyo Ghoul තිබ්බද මන්දා? Tokyo Ghoul එක Devil's Paradise තිබ්බා මට මතක විදිහට. Devil's Paradise තිබ්බා. එකයි මම බකිහනමගේ අලුත් මේකක් යනවා නේද? මොකේද? බකිහනම කියලා එකක් යන්නේ. බකි යන මේකේ. යන මේකේ තිබ්බා. ඒකේ පරාණම මේ එකක් නේ කියන්නේ ඊට පස්සේ මම හිතන්නේ ආයි මේ කළා මම දැක්ක දෙක තුනක් තියෙන මාත් ඒක හරියටම දන්නේ නැහැ මේ කොයි එකද ඔරිජිනල් එක මේ ඔය ටයිප් එකේම කීපයක් යනවා. මමත් ඒක මටත් ඒක ලොකුට මම ෆලෝ කරලා නැහැ ඒක. ඕක යන මම ඔරිජිනල් එක බලලා දිනාන මොනවාද පිකල් ලින් එක සින්නේ අර ස්ටෝරි එක කෙනෙක් ඔයා ඒගොල්ලෝ ගේම් ඒක එනවා ඒක මට මතකයි ඒකයි මට මතක මම එතනින් එහාට එක්ක මම මාත් එතනින් එහා බැලුවේ නෑ ඒ ටික තමයි බලලා දින්නවා තව සකමොටෝ ඩේස් තියෙනවා ඒවෙමත් මරු ඉතින් ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් අර එන්ජොයබල් ඇනිමේස් අර එහෙම සීන් නැත්නම් දැන් අපි අද කතා කරන්නේ මේ මුලින්ම බලන්න යන කට්ටියට මොනවද අපි රෙකමන්ඩ් කරන්නේ? ඔව් ඇත්තටම අද කතා කරන්න ඕන නිසා අද මේක කරන්න ප්‍රධානම හේතුව තමයි අර ටික අවොයිඩ් කරලා මේ ටික බලන්න කියන එක බිගිනර්ස්ලට ඒක තමයි ඇත්තටම අපිට ඕන උනේ හේතුව මේ මොකද අරවයින් බලන්න පටන් ගත්තොත් ඒ කියන්නේ ඔයාලා ඒ කියන්නේ මේකට මේ එන්න නැති වෙන්න පුළුවන් සෑහෙන්න. අපරාධය ආවේ නැත්තම් අපරාධය ඔව් ඒක නම් ඔව් අපි බලන්නේ කොහොම හරි ගන්නනේ. එතකොට දැන් ඒක ආවෙනත් අපරාධනේ. මොකක් හරි දෙයකට පුරුදු වෙලා බැහැ වුණාට පස්සේ අපි කරන්නේ තව කාවරි ගන්න. ඔව් අපි කොහොම හරි කමියුනිටි වැඩි කරන්න බලන්නේ ඉතින්. ඔව් ඒක නිසා අර එන්ජොයි කරන්න කැමති අයට මේව කරන්න කැමති අයට මේක ගන්න හදන කියන්නේ ටීවී සීරීස් බලන ෆිල්ම් බලන වගේම මේකත් හොඳ මේ සයිට් එක. ඔව්. කියන්නේ එහෙම බලලා ගත්තොත් දැන් අපි ගොඩක් වෙලාට කියන්නේ ඔය කාටුන් විතරයි මම බලන්නේ මම ඔය එන්නේ බලන්නේ නැහැ මෙහෙම කී ඉන්නවනේ. බෝලේ එහෙම කට්ටිය ඉන්නා. ඔය කියනෝනේ මුල් කාලේ මාත් එහෙම. හරි එකක් සෙට් වුණාද ඉවරයි. එතනින් ගියා හරි සෙට් වෙන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ මේ දැන් අපි නෝමල් අපි ඇනිමේ නැතුව අපි ඇමරිකන් ඇනිමේෂන් ගත්තත් ඉතින් හොඳ ඒවා තියෙනවා ඉතින් ඔබ්වියස්ලි. මේ නමුත් අර ඇනිමේ පැත්තේ වැඩි මේවා. ඒ කියන්නේ ටිකක් මේ අපිට වේරියේෂන්ස් තියෙනවා සෑහෙන වැඩි. හොයාගන්නත් ලේසි. ඔන්න ලේසි අර ඇනිමේ එකේ තියෙනවා මොකද කියන්න තේරෙන්නේ නැහැ උනාට ඒක. ඔව්. අර ඇමරිකන් ඒවයි ප්‍රධානම සෙට් එකක් තියෙනවා හොඳ ඒවා. නමුත් අර පොඩි පොඩි ඒවා හොයාගන්නත් අමාරුයි. ගොඩක් අය දන්නෙත් නැහැ. එහෙම සිද්ධියකුත් තියෙනවා. එහෙමකුත් තියෙනවා. දැන් ඇමරිකන් පැත්ත ගත්තට පස්සේ මම ආසම සෙට් එක තමයි
රිකන් මෝටි පස්සේ ඇවට ලාස්සේ බෙන්ඩ තමයි ගොමත් එක්ක ඔවු ඇමරිකද ඇවට ලාස්සේ බෙන්ඩ තමයි එක ඊට පස්සේ රිකන් මෝටි තියෙනවා ඊට පස්සේ ඇමිලි ගායි වගේ තියෙනවා ඩාර්ක් හියුමර් ඊට පස්සේ ග්‍රැවිටි ෆෝල් මම මාර ආසයි ඈ ග්‍රැවිටි ෆෝල් සුපිරි ග්‍රැවිටි ෆෝල් මම මාර ආසයි සිම්සන් ආයි සිම්සන් ඊට පස්සේ බැට්මැන් ඇනිමේෂන් සීරීස් එක DC ඇනිමේෂන් සීරීස් කියවලු ඒ මම අර අතෙන් ඉන්වෝල්ව් වෙන්නේ නැහැ නමුත් ඇනිමේෂන් සීරීස් හොඳ DC එකේ මම වල්ලගෙන නෙවෙයි පොඩි ඩිස් එකක් ඔව් ඒක ඇත්ත කතාව. ඒක මේක පිළිගන්න ඕන දෙයක්. කියන්නේ මම අර එන ඔබ්වියස් දේවල් පිළිගන්නවා මම අර ඒ කියන්නේ කන්ට්‍රෝවර්ෂල් දේවල් ගැන මම කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඒ අරක ඉතින් පිළිගත යුතුයි. ඒ කියන්නේ බැට්මෑන් සීරීස් එකට ගහන්න බෑ. බැට්මෑන් සීරීස් එක පීක්. ඔන්න නදීක අපි පොඩි ඩිස් එකක් දැම්මා ගණන් ගන්නවා. පොටුඩු. නදීකට මම කියලා තියෙනවා මේක. නදීකට මම මුන්ට කියලා තියෙනවා මේක. පොඩි ඩිස් එක. එච්චරයි. දැන් ඉතින් ඔව් තව මොනවද අපි බලන කට්ටියට කියන්න දෙන්නේ කියන්නේ මංගා එක කියවලා එන එකද හොඳ නැත්නම් කෙලින්ම ඇනිමේ එකට එන එකද හොඳ කියලා කවුරු හරි අහුවොත් නෑ ඒ කියන්නේ බිගිනර් ලෙවල් එක නම් නැත්නම් ඇනිමේ එක බලන එක තමයි හොඳ. මොකද දැන් ගොඩක් මෙතෙන්ට එන අය ඒ කියන්නේ දැන් මේක අපේ වීඩියෝ එක බලන අයත් ගොඩක් දුරට මම හිතන්නේ යා සාමාන්‍ය කියවන අයට වඩා ෆිල්ම් TV සීරීස් බලන්න කැමති අය. එතකොට ඒ වගේ අයට අර නිකන් අර කියවන්න දෙනවට වඩා මුලින් ඇනිමේ එකට හුක් කරන එක ලේසි කියලා තමයි මට හිතෙන්නේ. මම නම් ඇත්තටම මගේ ගණිත පැත්ත මම සාමාන්‍යයෙන් මම වැඩිපුර කරන්නේ කියවන එක. ඒක නිසා මම මගේ කියවන්න කැමතියි. නමුත් මම වුණත් ඇනිමේ එකක් આવොත් ඇනිමේ එක බලලා තමයි මගේ කියවන්නේ. මොකද අර මංගේගේ අපිට සම්පූර්ණ කතාව තියෙනවනේ. ගොඩක් දුරට ඇනිමේ එක නෑනේ. එතකොට අපිට මේ ඇනිමේ එක බලලා මගේ කියවන්න පුළුවන්. නමුත් මගේ කියවට පස්සේ ඇනිමේ එක බලලා වැඩක් නැති සීන් එකක් තියෙනවා. අන්තිමට අපි මේ චෙන්සෝ මෑන් එක බලලා ගන් ඩෙවිල් කවුද කියලා පාගන්න බැරුණා කරන්න දෙයක් නෑ මේ බැලුවනේ මේක මංගා එක. ඔව් ඒක තමයි. ඉතින් අපි දැන් ඔය රෙකෝඩ් ඔෆ් රැග්නොක් බලලා අන්තිමට දැන් අනිත් ෆයිට් එක මොකක්ද කියලා බලන්න බැලුවනේ අන්තිමට මංගා එක. ඕ දැන් අපි දන්නවා මොකක්ද මොන ෆයිට් ටික තියෙන්නේ. ඔව් ෆයිට් ටික අපි දන්නවනේ ඇත්තටම දැන්. මංගා එක ඒක නම් මම සමහර අය ෆයිට් එක මොකක්ද කියලා බලුවා නිසා කෙන් එක බැලුවේ නෑ මොකද ස්පොයිල් වෙනවනේ. මම මංගා එක බලන්නේ නෑ කියන්නේ බලන්නේ නෑ කියන්නේ මම අර ඇක්ෂන් එක අපිට බලන්න පුළුවන් ටීවී මේකේ මේ ස්ක්‍රීන් එකේ ඒක වරු ඉතින් මම දන්නේ දැන් අගෝස්තු නැත්තම් ඊළඟ මාසේ වගේ ඒගොල්ලෝ පළවෙනි ට්‍රේලර් එක දායි මොකද දැන් දායි තියනවා කියලා කියනවා සාමාන්‍යයෙන් අවුරුදු සැරයක් අවුරුද්දකට දෙකකට සැරයක් එන ඇනිමේ කරන්නේ අනිවාර්යෙන් රෙකෝඩ් ඔෆ් රැග්නොක් කියන්නේ ඔව් හයිප් එක දැන් තියෙන ටයිම් එකත් එක්ක කොහොමද වෙයි ට්‍රේලර් එක මේක තාපු ගමන් අපි බ්‍රේක් ඩවුන් එකකට යනවා ඔව් ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ රෙකෝඩ් ඔෆ් රැග්නොක් එක කළ යුතුමයි ඒකේ තියෙනවනේ අර සුපිරිම එකක් අපි ඒක කොහොමද ප්ලෑන් කරලා කරනවා. ඔව් ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. අර ෆයිට් එක අනිවාර්යෙන් අපි කරනවා අපිට මේ කවුරු බැන්නත් ඒක කරනවා අනිවාර්යෙන්. ඒක ගැන කතා කරනවා තමයි අපි දෙන්න මුලින් පටන් ගත්තෙත් මේක මේ කියන්නේ අපි දෙන්න වීඩියෝ කරන්න පටන් ගන්නත් කලින්. එහෙම කරමුයි කියලා ඊට පස්සේ එහෙම නෙමෙයි අර මොකටම මේ වෙන්න අපි පොඩි මේ ෆ්ලෝ එකක් එක්ක ප්ලේලිස්ට් එකක් ඒකම යනවා කියලා. ඒ නිසා අපි ඒක කරනවා බලාපොරොත්තු වෙන්න. ඔව් අනිවාර්යෙන්. ඉතින් මම හිතනවා අද අපි ඔයගොල්ලන්ට බේසික් අදත් මේ ගොඩක් ලොකු එපිසෝඩ් එකක් නෙමෙයි ගෙනාවේ. බේසික් එක කියන්නේ බලන පටන් ගන්න කට්ටියට එහෙම අර අපි ෆ්ලෝ එකකට යන්නේ මොකද එකපාරටම මොකක් හරි මැද්දෙන් දැම්මොත් එහෙම එක තේරුම් ගන්න නැහැ නේ. ඔයගොල්ලන්ට ෆ්ලෝ එකට බලාගෙන යන්න තමයි අපි මේක කරගෙන යන්නේ. ඉතින් අද අපි කිව්වේ බේසික්ලි ඒ කියන්නේ ඇනිමේ වලට බලන්න එන කට්ටියට මුලින්ම බලන්න හොඳ සහ බලන්න හොඳ නැති සහ අපි රෙකමන්ඩ් කරන සහ රෙකමන්ඩ් කරන්නේ නැති සහ කොහෙත්ම සෙට් වෙන්නේ නැති ඒවා සම්බන්ධව තමයි අද කතා කරේ. ඉතින් අපි හිතනවා ඔයගොල්ලෝ හැම දෙයක් නැති කියලා. අපි දැන් ඊළඟ සතියේ කොහොමත් අර අපි වගේ ට්‍රේලර් එක ආවොත් අපි බ්‍රේක් ඩවුන් එකකට යනවා. එහෙම නැත්නම් අපි හිතාගෙන ඉන්නවා ඊළඟ එපිසෝඩ් එකේ අලුත්ම ඒ කියන්නේ අපි කියවනේ මොකද ඇනිමේ එකක් කරගෙන අපි ඒක 1 by 1 බ්‍රේක් ඩවුන් එකකට යනවා කියලා. දැන් අපිට ලොකු මේකක් තියෙනවා මේ නියුත් කිව්වේ Attack of Titan වගේ නම් අපිට වෙනම එකක් කරන්න වෙනවා කොහොමදත්. Attack of Titan කරනවා නම් මුලින්ම අපි බේසික් කතාව මොකද්ද මේ වගේ එකක්ද මේ මොකද්ද කියන එක එක්ස්ප්ලেইন කරලා අපි ඊට පස්සේ එපිසෝඩ් බයි එපිසෝඩ් වගේ යනවා. මේ විදිහට කතාව යන්නේ එහෙම කියලා. එතකොට අපි මංගා ගැන වෙනම එකක් කරන්න හිතාගෙන ඉන්නවා. විදිහට යනවා.
විමුක්ති මිල් තරම්ම නම් ඒ සම්බන්ධයක් දන්න ඒවා අශන්‍යයි channel එකේ බලන්න පුළුවන්. හැරි පොටර් සිරිස් එකක් අපිට ගේන්න අයිඩියා එකක් තියෙනවා. දැනට තාගෙන ඉන්නවා. මොකද එකත් පුළුවන් ඕලන්න පුළුවන් විමුක්තිගේ ටයිම් එකත් එක්ක තමයි අතරම කරන්න ඕනේ. හැරි පොටර්ට අපි වෙනම ප්ලේලිස්ට් එකක් දාන්න. මොකද ඔකට වෙනම ෆෑන් බේස් එකක් ඉන්නවා. ඔව් ඒක කොහොමද දැන් හයිප් වෙනවනේ මේ HBO එකේ අලුත් එක එනවනේ. ඒක නිසා අපි දැන් ක්‍රිස්මස් එකට එනවනේ ඊට කලින් අපි ඒක ස්ටාර්ට් කරනවා බලන්න බා අනිවාර්යෙන්. මොකද ඒක ආවට පස්සේ අපිට ඒක ගෙනත් වෙනම කරන්න වෙනවනේ. ඔව් ඒ නිසා එතකොට බලන්න පුළුවන්. ඒක අපිට සාමාන්‍යයෙන් ඊට පස්සේ අපිට එපිසෝඩ් එක වගේ දාගන්න පුළුවන් ඒකට දාන්න පුළුවන්. හැබැයි දැන් මේකේ තියෙන ඊළඟට එන එක විමුක්තිමයි බලයිද නැද්ද කියන ප්‍රශ්නෙකුත් තියෙනවා HBO එකෙන් ගන්න එක. ඊන ප්‍රශ්නේ තියෙනවා. අර අපි කතා කරපු ප්‍රොපගැන්ඩා සීන් එකත් එක තමයි ඉතින්. එනෝලා හෝම්ස්ට වෙච්ච වැඩේ වුණොත් එහෙම බලන්නේ නැහැ අතට. පුරියෙන්න ඕනේ නැහැ. දැන් ඔය ඔඩිසි එක උනත් පේන්නේ නැද්ද ඉතින්? නෝලන් අතර අර කියන්න තියෙන්නේ මේ උයලා නෝලන්ගේ අතින් කර වුණා කියලා. ඔව් ඉතින් නෝලන් අපරාධි නොකර යුතු ඔඩිසි ඒගොල්ලෝ බලලා ඉතින් මේ අපි යගෙන කතා කරන්න යන්නේ නැහැ. ඕවා ඉතින් අරනේ කිසි දේවල් සම්බන්ධව තියෙන ගැටලු හින්දා වැඩන්නේ කතා කරලා. දැන් සමාජයේ එහෙමයි දැන් ලෝකයේ එහෙමයි. ඉතින් කැමති වුණත් අකමැති වුණත් ඉතින් ඔය දරාගෙන යන්න වෙනවා අපි. කරන්නේ. ඉස්සරහට මේවා වැඩි. මේ හිතන්නකෝ හැරි පොටර් වගේ අපි ආස කරපු එකත් මේ වගේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියනවා කියන්නේ ඉතින් ඉස්සරහටනේ මොනවාගේ දේවල් දෙයිද? ඔව්. මේ වගේ ප්‍රශ්න තියෙනවා ඉතින් කමක් නැහැ. අපි ලොම් ඉදිරි කරගෙන යමු. යම්. ඉතින් මුක්කේ අදත් අපිත් එක එකතු වුණාට වඩා ගොඩක් තෑන්ක්ස්. ඉතින් අපි මුක්කේට වෙලාව දින හැටියට අපේ channel එකේ අපි අර කිව්ව දේවල් ටික ස්ටාර්ට් කරගෙන යමු. ඉතින් අපි තවත් එපිසෝඩ් එකකින් හමු වෙනකම් හැමෝටම සුබ දවසක්. Yeah.